උඹ මොකයි අපිට එහෙම කොලේ? පින්කරන ජයතු බණ්ඩාර ආමඳුරනේ. කොරාපු කිසි දෙයක් මට මතක නෑ. එකපාරටම මගේ ඇස්තරලා බලනකොට මම බිසෝ කුමාරියාවගේ බලවමුනේ. බිසෝ කුමාරියාවේ මගේ ඇස් ඉදිරි පිටේ හිටගෙන ඉන්නවා. මං තුස්නේ භූත වෙලා බැලුවා. මොකද්ද මට මේ සිද්ධ වෙන්න යන්නේ කියලා ජයතු බණ්ඩාර ආමඳුරනේ. ලෙහපල්ලව කව. බණ්ඩාර හමුදුරුවනේ බොගේ කංගුල්ල ලැබ හිර කරලාද? ලෙහපිය වටුව කාව. එහෙමයි බණ්ඩාර හමුදුරුවනේ එහෙමයි. නැගිටහම වටුව එක. උඹේ වරදක් නෑ. අර ගෑණි උඹව ආවේශ කරගත්තා. ඒකගේ කල්ලු පිල්ලි ගුරුකම් වලට උඹට මට මූණ දෙන්න බෑ බං. දැන් ගොහින් බඩට මොන හරි කාහා. ඵලයන් වටු එක. Ingia. Ingia. කොඩින්ගියා ඉන්නවේ? එහෙමයි. එන්ට ගියපන් මෙහාට. අප්පච්චි මුණ ගැහෙන්න මොහන්දිරම් රාලහම ඇවිදින්න. අපේ මොහන්දිරම් රාලහම. ඉංගියා. එහෙමයි. මේ අහලගම් හතටම පවුම් රත්තරන් වැඩ දන්න මිනිස්සු ඉන්නේ 3 දෙනයි. එහෙමයි. මේ ගමේ එකෙක් පවුම් රත්තරන් වැඩක් කරගන්නට නම් ඉන් තේරුවෙන්ම එන්න ඕනේ බෝලකට. එහෙමයි වෙද මොහන්දිරම් රාලහම. බෝ කොරා දීපු පවුම් රත්තරන් වැඩක් දුටුවෝතින් බොට අඳුර ගන්නට පුළුවන්ද? පුළුවන් වෙද මොහන්දිරම් රාලහම. ටක්කටම එහෙමයි. එහෙනම් බලාපන් මේ පවුම් රත්තරන් වලලු ජෝඩු දෙක මේ අතින් කොරා දීපු එකක්ද කියලා.